යුද්ධයට ඕඩර් එක දුන්නේ මම. ඒගොල්ලෝ කලේ මම කියපු ඕඩර් එක. එහෙම උත්තරයක් දෙන්න ලේසි පාසු කෙනෙක්ට බෑ. එහෙම දෙයක් කියන්න කෙනෙක්ට හොඳ කෂේරුකාවක් තියෙන්න ඕනේ. කොන්දක් තියෙන්න ඕන. ඒක මම දුන්න කමාන්ඩ් එකක්. ඒගොල්ලෝ කලේ මගේ කමාන්ඩ් එක ක්‍රියාත්මක කිරීම. එහෙමනම් අල්ලනවා නම් මුලින්ම අල්ලන්න ඕන මම. මහින්ද කිව්වේ ඒ වගේ කතාවක්. නිසා පාලකයෝපත් වෙන්නේ ජනතාවගෙන්, ලීඩර්ස්ලාපත් වෙන්නේ ජනතාවගෙන් නෙමෙයි. ලීඩර්ෂිප් ක්වොලිටි එක, නායකත්වයේ ගුණාංගය සැලියුට්. ඒකට වචන 10ක්වත් වචන 100කින් කියන්න ඕන දේවල් එක වචනකින් කිව්වේ එකයි. ඒ ප්‍රකාශයට නම් සැලියුට්. එච්චරයි. මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ගමේ ගොඩේ සරමක් ඔස්සගෙන කේපට ගහගෙන බෝක්කුවක් ගානේ කතා කර බුලත් පිටක් කකා ජාත්‍යන්තරයත් එක්ක ප්‍රශ්නේ විසඳන්න බෑ. වේලව් අල්ලනවා වගේ ඩෙස් එකක් බංකුවක් හොයාගෙන එහෙම නැත්නම් ආකාශ වස්තුන් නොපෙනෙන පියාඹන පීරිසියන තැන් බල මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේකට ඕනේ ඩිප්ලොමසි. එහෙම නැත්නම් රාජතාන්ත්‍රික භාවය. මේ ප්‍රශ්නේ ගහන්න ඕනේ මොලෙන්.